එංගලන්තේ වරදකරුවෙක් වෙලා මුදල් විශුද්ධිකරණයේ යටතේ පළවා හැරපු පුද්ගලයෙකු තමන්ගේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාගන්නකොට ආසන සංවිධායක ලෙස හොරණ ආසනයේ බාර දෙනකොට විපක්ෂ නායකතුමා නොදැන වෙන්න බෑ. ඔහු මේ තරම් වරදකරුවෙකු වෙලා රටකින් පිටුවහල් කරපු අයෙකු බව. පක්ෂයේ සුදුසුකම් සහිත පුද්ගලයෝ ඉඳිද්දි තමයි ඒ විපක්ෂ නායකතුමා ඒ චරිතයක් නැති පුද්ගලයෙක්ව තමන්ගේ පක්ෂයේ තනතුරු වලට යොදාගත්තේ. චරිත් අබේසිංහගෙන් අහන්න කැමතියි. ඔය සල්ලි හොයාගත්තේ අහිංසක අම්මා තාත්තගේ දරුවන්ගේ විස මද්‍රව්‍ය පොවලා මිනි මරලා පාතාලයට සම්බන්ධ වෙලා ඒ හොයාගත්ත මුදල් නේද අර හොරණ ඉන්න කාන්තාව ගෙන්නලා බැල්ලපිටිය හෝටලයකට ආණ්ඩුවට එරෙහිව වොයිස් කට් දෙන්න වීඩියෝ ක්ලිප් හදන්න තෙල් පෝලිම් මවලා ඒ පෝලිම් වල ඉඳලා මාධ්‍යවේදීන්ට ඒ වොයිස් කට් ගන්න කියලා වියදම් කරපු සල්ලිත් අර කියපු පාතාලෙන් ගත්ත අල්ලස්සල මුදල්ද කියලා අපි චරිත්ගෙන් අහන්න කැමතියි. හොරණ වලට වඩා හොඳ එදා ඉඳලා දේශපාලනයේ නිරත වෙච්ච සංවිධායකවරු ඉන්නද්දි තමයි මේ විපක්ෂ නායකතුමා එයාව උඩින් බැස්සුවේ හොරණ ආසනයේට. අපි ලැජ්ජ වෙනවා. හොරණට මේ වගේ පාතාල අපරාධ සමග සම්බන්ධතා තියෙන මිනිස්සු ගෙනහලා තමන්ගේ පක්ෂවල තනතුරු දීම සම්බන්ධව